ඉතිහාසයේ වීර හසලක ගාමිණී සහෝදර සෙබළුන් දහස් ගණනකට කිට්ටු ජීවිත බේරු හසලක වීරයා කෝප්‍රල් ගාමිණී කුලරත්න පුරා වසර 30ක් මුළුල්ලේ අපේ රටට මහත් විනාශයක් සිදු කළ කොටි ත්‍රස්තවාදී යුද සමයේ අලිමංකඩ යුද හමුදා කඳවුරට එල්ලවීමට කිය දරුණු බෝම්බ ප්‍රහාරය සිය ජීවිතය පූජා කරමින් වැළැක්වූ මෙන්ම සහෝදර සෙබළුන් 1500කට ආසන්න පිරිසකගේ ජීවිත බේරා දුන් හසලක වීර ගාමිණී සෙබලා ගාමිණී රණවිරුවා සිය ජීවිතය පුදා අලිමංකඩ හමුදා කඳවුරේ 1500කට ආසන්න හමුදා සෙබළුන්ගේ ජීවිත බේරාගනු ලැබුවේ 1991 වසරේදී පරමවීර විභූෂණයෙන් පිදුම් ලද ප්‍රථම රණවිරුවා. ආයිබෝවන් අද අපි අලිමංකඩ ප්‍රදේශයේ තමයි තියෙන විශේෂ කියන්න ඕනේ අද මේ අලිමංකඩ ප්‍රදේශයේ අපි අසලක ගාමිණීගේ ස්මාරකය තමයි ඉන්නේ ශ්‍රී ලංකා යුද හමුදාවේ 6 වෙනි සිංහ රෙජිමෙන්තුවට අයත් කෝප්‍රල් ගාමිණීගේ ස්මාරකයේ ඉදිරියට තමයි අපි දැන් ඉන්නේ. ඇත්තටම දිවයින පුරා ඉන්න ප්‍රදේශ වලින් එන ජනතාව මේ ගාමිණී අසලකගේ ස්මාරකයේ ඉදිරියට ඇවිල්ලා ආචාරයක් කරනවා. ඒක තමයි අපි විශේෂයෙන් ශ්‍රී ලංකා යුද හමුදාවට ඔයාලා දන්නවා ඒ කාලේ මේ රටේ කොහොමද යුද්ධයක් තිබ්බද. ඒ යුද්ධයේදී අලිමංකඩ ප්‍රදේශයේ විශේෂයෙන් කියතෝනේ මේ අලිමංකඩ ප්‍රදේශයේ වල දරුණු ත්‍රස්තවාදී ප්‍රහාර වලට ලක්විච්ච ප්‍රදේශයක් තමයි මේ අලිමංකඩ ප්‍රදේශයේ තිබුණේ. ඒ අවස්ථාවකදී සටනේදී ශ්‍රී ලංකා යුද හමුදාව වෙනුවෙන් 6 වෙනි සිංහ රෙජිමෙන්තුවට ආයත් කෝපල් ගාමිණී සටන් කරා. සදාතනික රණවිරුවකදී පුරාවිතය 1991 දෙවන ඊළාම් සටනේ ආරම්භය සනිටුහන් කරමින් රුතුරු ප්‍රස්තවාදීන් විසින් රජයේ ආරක්ෂක හමුදාවන් හට උතුරු නැගෙනහිර ප්‍රදේශයේ ඉතා තදබල ලෙස පහර දෙන්නට ඕනි. මේදී අලිමංකඩ රැකගැනීම යාපනය අර්ධද්වීපයේ ආරක්ෂාව තහවුරු කිරීමට ඉදිරියට බලපාන බව විශ්ලේෂකයන්ගේ තීරණයයි. කියනෝනේ මේ ස්ථානයේ තෝරගෙන අද අපි ඇවිත් තියෙන්නේ අසලක ගාමිණීගේ ප්‍රතිපහාරය නිසා ලොකු ජයග්‍රහණයක් ශ්‍රී ලංකා යුද හමුදාවට ලැබුණා. විශේෂයෙන් යුද්ධයේ 6 වෙනි සිංහ රෙජිමෙන්තුවට එල්ටීඩි සංවිධානයේ විසින් ප්‍රහාරයක් සිදු කරමට මේ කාලේ දේශේ කඳවුරේ යුද්ධයේදී අපේ ගාමිණී අසලක ගාමිණී කුලරත්න හදා ඒ බුල්ඩෝසර් වෙනුවෙන් ප්‍රතිපහාරයක් සිදු කරලා මේ බුල්ඩෝසර්ගේ විනාශ කරා. ඒ බුල්ඩෝසර්ගේ ඉදිරිපිට තමයි කියන්නේ. ඇත්තටම කියන්න ඕනේ මේ බුල්ඩෝසර් කියන ඇත්තටම 6 වෙනි සිංහ රෙජිමෙන්තුවට ඒ කාලේ එල්ටීඩි සංවිධානයේ සහ ශ්‍රී ලංකා යුද හමුදාව අතර ඇති වූ ගැටුම් වලින් ප්‍රහාරයක් සිදු කරන තමයි මේ එල්ටීඩි සංවිධානය විසින් මේ බුල්ඩෝසර් එක පාවිච්චි කරන්න තියෙන්නේ. ඒ අවස්ථාවකදී 6 වෙනි සිංහ රෙජිමෙන්තුවට අයත් අසලක ගාමිණී කුලරත්න මහතා මේ සිංහ රෙජිමෙන්තු වෙනුවෙන් අත් බෝම්බ් දෙකක් අරගෙන ගිහින් මේ බුල්ඩෝසර් එකට පහර දීමක් සිදු කරලා ලොකු ජයග්‍රහණයක් ඒ කියන්නේ යාළගේ පහරයක් කිරීමට බලක්වා ලොකු ජයග්‍රහණයක් ලබා තියෙන්නේ. එයාට ඉදි කරන ලද ස්මාරකයේ පරිසරය තුළ තමයි අපි අද ඉන්නේ. අපි මේ ප්‍රදේශයට ආපු අවස්ථාවකදී මේ වීඩියෝස් ටික පෙන්වන්න ඕන නිසා තමයි අද අලිමංකඩ ප්‍රදේශයට අපි දැන් ඇවිත් තියෙන්නේ.